පුතේ නැගිටින්න. ආයුබෝවන් පුතේ. හොඳයි වාඩි වෙන්න. ප්‍රශ්නාංක 61 සිටනේ. හැට එක්වෙනි ප්‍රශ්නේ මේ මෙන්න මේ පොඩි තියෙන වෙනසක් කරගන්න. මෙන්න මෙතන මේ 61 සිට 68 දක්වා පිළිවෙලට අංක යොදා ඇති මෙම රූපයේ දැක්වෙන රෝධය කියලා තියෙන්නේ. 61 සිට 68 දක්වා නෙමෙයි පුතේ. 1 සිට 8 දක්වා වෙන්න ඕනේ ඒක. එතන 61 ටයිප් කරද්දි එහෙමම ටයිප් වෙලා වැරදීමකින්. මෙන්න මේක කපන්න කියලා කියන්නේ 6 කපන්න මෙතනත් 6 කපන්න 1 සිට 8 දක්වා පිළිවෙලින් අංක යොදා ඇති මෙම රූපයේ දැක්වෙන රෝධයේ තත්පරයකට ඊතලෙන් අනිත්‍ය වවුලන්නේ නැහැ පුතා 61 ඉඳලා 65 වෙනකන් උත්තර ලියන්නද ගණන් පහක් හදන්න
හරි. බලමු. අහගන්න පළවෙනි ප්‍රශ්නය. ටික ඒක අමාරු නෑ. 1 සිට 8 දක්වා පිළිවෙලට අංක යොදා ඇති මෙම රූපයේ දැක්වෙන රෝදයේ තත්පරයකට ඊතලය දක්වා ඇති පැත්තට එක් ඉලක්කමක් මාරු වේ. මේ තමයි ඊතලයේ තියෙන ඇතුලේ. ඊතලයේ දක්වලා තියෙන පැත්තට ඒ කියන්නේ දක්ෂිනාවර්තව දකුණු අත පැත්තට තත්පර එකකට එක ඉලක්කමක් මාරු වෙනවා. තත්පර 10කට පසු දැන් එක පිහිටි ස්ථානයට ලැබෙන ඉලක්කම කුමක්ද? තත්පර 10කට පසු දැන් එක තියෙන තැන. එක කියන්නේ මෙතන මුල. තත්පර 10ක් යනකොට එක ඉලක්කම මෙතෙන්ට යනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. තත්පර 8ක් යනකොට එක ඉලක්කම ආපහු මෙතෙන්ට එනවා. 9 10. තත්පර 10කදී එක ඉලක්කම තියෙන්නේ මෙතන. ඒ කියන්නේ එක ඉලක්කම දෙකක් මෙහෙට පැනලා තියෙනවා. අපින් අහන්නේ මොකද්ද? තත්පර 10කට පස්සේ එක පිහිටි තැන. මෙතන තියෙන්නේ මොකද්ද කියලා අහන්නේ. නම් මෙතන දැන් එක එහාට දෙකක් පැනලා තියෙනවා නම් දෙක පනිනවා මේ පැත්තෙන් මෙහෙට එන්න ඕනේ. දෙක පනින්නේ එක අවස්ථාව දෙකක් මෙතෙන්ට යනවානේ. හැම එකක්ම දෙකක් මෙහෙට යනවා කියලා ගත්තා නම් හරි. ඒතකොට තුනේ ඉලක්කම මේ 1 2 මෙතෙන්ට එනවා. තුනේ ඉලක්කම තමයි එතකොට එන්න ඕනේ. තේරුණා නේද? ඔක් කරකවන්න තියෙන්නේ. තත්පර 10ක් යනකොට එක ඉලක්කම ගිහිල්ලානේ මෙතෙන්ට. ඒ කියන්නේ මෙතන දෙකක් පන්නලා ගිහිල්ලා. එහෙනම් මෙතෙන්ට එන ඉලක්කම තමයි හොයාගන්න ඕනේ. මේ පැත්තෙන් දෙකක් පන්නලා බලන්න ඕනේ. තුනේ ඉලක්කම තමයි මෙතෙන්ට අවිල්ලා තියෙන්නේ එතකොට. ඔයාලට වැඩේ ෂුවර් නෑ වගේ නම් තුනේ ඉලක්කම කරකවලා බලන්න තත්පර 10ක්. තුනේ ඉලක්කම. මෙයා තත්පරයක් ගියාම මෙතෙන්ට 1 2 3 4 5 6 7 8 9 10. තුනේ ඉලක්කම එනවා එතෙන්ට. ආරම්භක ස්ථානයට. උත්තරේ 3. හැට දෙකක් අහන්නේ එකෙන්මයි. ඒත රූපයේ යම් ඉලක්කමක් ඇති මුහුණතක් ඉදිරිපසට පැමිණි පසු නැවතත් එම මුහුණතම ඉදිරිපසට පැමිණීමට කොපමණ කාලයක් ගත වේද? ඒක එච්චර දෙයක් නැහැනේ. ඉස්සරහා තියෙන එක ආයි ඉස්සරහට එන්න නම් ඉස්සරහා තියෙන එක ආයි ඉස්සරහට එන්න නම් මේක කෑලි 8ක් තියෙන්නේ. මේක කෑලි 8ක් තියෙන්නේ. ඒ කියන්නේ තත්පර 8ක් යන්නේ. උත්තරේ 1. ඒකට උත්තරේ කලින් එක හදද්දි ඇවිල්ලා ඉවරයි. ඊළඟට 63. ධාතු කැටයක ඕනෑම විරුද්ධ පැති යුගලයක ඇති තිත් සංඛ්‍යාව එකතුව 7කි. මේ කැලල තේරුණාද පුතාට? ධාතු කැටයක ඕනෑම විරුද්ධ පැති යුගලයක විරුද්ධ පැති දෙකේ ඇති තිත් සංඛ්‍යාව එකතු 7කි. මේක පුතේ අපි මේ එකතුව 7ක් කෙනේවට කියනවා මොකද්ද? ධාතු කැටේ. මොනද සම්මත ධාතු කැටේ. මොකද්ද නම? සම්මත ධාතු කැටේ තමයි ප්‍රතිවිරුද්ධ දෙන්න 7ක් වෙන්නේ එකතු. මේ තියෙන්නේ එතකොට මොන ධාතු කැටද? සම්මත ධාතු කැට වලින් තමයි මේක හදලා තියෙන්නේ. එවැනි ධාතු කැට 4ක් එකට අලවාගෙන පහත දැක්වෙන පද්ධතිය සකස් කර ඇත්තේ එකිනෙකට මුහුණලා මෙන්න මෙතන ඉඳන් වැදගත් ආයි කියනවා මම එවැනි ධාතු කැට 4ක් එකට අලවාගෙන පහත දැක්වෙන පද්ධතිය මේ මෙන්න මේ සටහන හදලා තියෙන්නේ එකිනෙක මුහුණලා අලවා ඇති මෙන්න මෙතන වැදගත් හොඳේ එකිනෙක මුහුණලා අලවා ඇති සෑම පැති දෙකකම තිත්වල එකතුව 8 වන ලෙසය. ඒක තේරුණා. ඒ කියන්නේ මේ මැද්ද තියෙන්නේ ඇලවිච්ච මුහුණක් දෙක දැන් මේ උඩ දෙන්න ගත්තොත් උඩ මුහුණක් දෙක මේ දෙක ඇලවිලා තියෙනවා.
ඒ ඇලවිච්ච මුහුණක් දෙකේ තිත්වල එකතුව 8යිලු. ඇලවිච්ච මුහුණක් දෙකේ එකතුව තිත්වල 8යි. තිත්වල එකතුව 8යි. 63 වෙනි ප්‍රශ්නේ. 64 නම් ලේසි 63 අපි බලමු. ඒ පැත්තෙහි ඇති තිත් ගන්න කීයද? ඒ පැත්ත කියන්නේ මොන පැත්තද? මේ පැත්ත. ඒ කියන්නේ මේ කෙරවල නෙමේ මේ කෙරවල. ඒකේ තියෙන තිත් ගාන මේ කෙරවලේ 4යිනේ. එතකොට මට ඔයා පෙන්නන්න අතින් හොඳේ. මේ කෙරවලේ 4යි. ඒකෙන් තමයි අපි මේ කෙරවල හොයන්නේ. මේ කෙරවල 4යි නම් මේ ධාතු කැටේ අනිත් පැත්තේ කීයද තියෙන්න ඕන එක තිත් ගාන. මෙතන 4යි. මේ කෙරවලේ 4යි. මේකේ අනිත් පැත්තේ තියෙන්න ඕනේ කීයද? මේකෙම අනිත් පැත්තේ. හොඳේ මම මේ පෙන්නන එකේ අනිත් පැත්තේ 3යි තියෙන්න ඕන. ඇයි මේකේ 4යි. එතකොට එහා පැත්තේ 3යි. මුළු එකතුව 7යි. සම්මත ධාතු කැටයක් නම් මෙතන 4යි නම් එහා පැත්තේ 3යි. හරිද? ඒක හැමෝටම තේරුණා නේද? සමහර අය 4ක් පෙන්නුවා. ඒගොල්ලන්ගේ හිතේ මෙතන 4යි නම් එහා පැත්තේ 4යි 8යි කියලා ආවේ. ඒ 8 කියන්නේ වෙන කතාවක්. මේ පැත්තේ 4යි නම් එහා පැත්තේ 3යි තියෙන්නේ. දැන් මට කියන්න ඔය ගෑවෙනවනේ මැද්ද? ඒ ගෑවෙන පැත්තේ ගෑවෙන මැද්ද ඒ මැද්ද එකතුව මැද්ද කියන්නේ මේ පැත්තේ කැටයයි මේ පැත්තේ කැටයයි ගෑවිලා තියෙන්නේ. ඒ එකතුව එන්න ඕනේ 8ක්. එතකොට අපි දන්නවා මේ මැද්දේ මෙහා පැත්තේ කැටේ 3යි තියෙන්නේ. එහෙනම් එහා පැත්තේ කැටේ කීයද තියෙන්න ඕනේ? කීයද? 5ක් තියෙනවා. එතකොට මේ පැත්තේ කැටෙන් 3යි එහා පැත්තේ කැටෙන් 5යි 8ක්. එතකොට මේ පැත්තේ දාදු කැටේ මෙහා පැත්තේ ඇලවෙච්ච මුහුණතේ තියෙන්නේ 5යි කියලා දැන් ඔයා කියනවා නම් ඒකට ප්‍රතිවිරුද්ධ පැත්ත නේද අපි මේ හොයන්නේ. එතකොට 5ට ප්‍රතිවිරුද්ධව තියෙන්න ඕනේ කීයද කියලා මට කියන්න. 2 තියෙනවා. ඇයි එකම ධාතු කැටේ ප්‍රතිවිරුද්ධ යුගලවල එකතු 7 වෙන්න ඕනේ. එතකොට මේ පැත්තේ 5යි නම් තියෙන්නේ මේ කෙරවල එන්න ඕනේ 5යි 2යි 7යි. ඒ කියන්නේ 2යි තියෙන්නේ. උත්තරේ පළවෙනි පිළිතුර. ඊගා C පැත්තේ ඇති තිත් ගාන. C පැත්ත කියන්නේ එහා පැත්ත. C පැත්ත කියන්නේ ඒක ලේසි. C පැත්ත කියන්නේ එහා පැත්ත. මේ පැත්ත දැන් අපි වාන්නේ මෙතනනේ. මෙතන තියෙන 1යිනේ. එහෙනම් එයාගේ එහා පැත්තේ තියෙන්න ඕනේ 6ක්. එයාගේ එහා පැත්තේ තියෙන්න ඕනේ 6ක්. එතකොට නේ ප්‍රතිවිරුද්ධ දෙන්න 7ක් වෙන්නේ. හරිද? right. ඊළඟට එළවලු වෙළඳසැලක තිබූ එළවලු ප්‍රමාණය පිළිබඳ සටහනක් පහත දැක්වේ. එහි තිබූ එළවලු ප්‍රමාණය ආරෝහණ පිළිවෙලට සැකසූ විට ලැබෙන පිළිතුර තෝරන්න. ආරෝහණ කරන්න අඩුයි. ඔයාලට පේනවා මෙතන හැම වෙලේම ඊ හිස තියෙන පැත්ත වැඩි, ඊ හිස නැති පැත්ත අඩුයි. මේකෙත් ඊ හිස තියෙන පැත්ත වැඩි, අනිත් පැත්ත අඩුයි. ඒතර අපි ඒ දාන විදිහ අනුව අපිට කැමති ඉලක්කමක් දාගෙන තමයි ගාන හදන්න ඕනේ. අපි දාමු වම් බටු වලට දානවා 20ක් විතර. එතන වට්ටක්ක වලට දානවා වැඩිනේ 40ක්වත් දාමුනේ. එතකොට මෙතනට වට්ටක්ක වලට දාන්නේ 40. ලීක්ස් වලට දාන්නවා ඊට වඩා වැඩියෙන් 60ක් විතර දාමු. දැන් අය කියන්නේ එළවලු වෙළඳසැලක තිබූ එළවලු ප්‍රමාණ තමයි මේකෙන් ඉදිරිපත් කරන්නේ. එතන අඩුවෙන්ම තිබිලා තියෙන අපිට ඕනේ ආරෝහණ පිළිවෙලට ලියන්න. ආරෝහණ නම් අඩු එකේ ඉඳලා වැඩි එකට යන්න ඕනේ. එහෙනම් අඩුවෙන්ම තියෙන්නේ වම් බටු. ඊළඟට වට්ටක්ක. ඊළඟට තමයි ලීක්ස් එන්නේ. වම් බටු වට්ටක්ක ලීක්ස්. උත්තරේ 2. හරි නේද? right. එහෙනම් පුතේ අපි තව 5ක් කරමු. හැත්තෑව වෙනකම් කරමු.
62ට උත්තරේ. 62ට තත්පර 8යි එක උත්තරේ. 70 වෙනකම් කරන්න.
right බලන්න ගණකයක් හදලා තියෙනවා මෙම රූපයේ දිගහැරිය විට පෙනෙන පතරම වන්නේ දැන් ත්‍රිකෝණයයි කොටුවයි රවුමයි එක ළඟ තුන් දෙනෙක් එක ළඟ තුන් දෙනෙක් කවදාවත් මෙහෙම ඉන්න බෑ මේ දෙන්න ප්‍රතිවිරුද්ධයි ඒ නිසා මේක වැරදි එකක් හැර එකක් තිබ්බොත් ප්‍රතිවිරුද්ධව පිටින්නේ ඒ නිසා ඒක වැරදි මෙහෙම ඉන්න පුළුවන් හැබැයි ඔය තියෙන විදිහත් එක්ක බලන්න ඕන ත්‍රිකෝණේ උඩ තියෙද්දි කොටුව ඉස්සරහට ආවොත් රවුම දකුණට එන්න ඕන ත්‍රිකෝණේ උඩ තියෙද්දි කොටුව ඉස්සරහට ආවොත් රවුම දකුණට එන්න ඕන එහෙනම් පල්ලෙහාට තියෙනවා ත්‍රිකෝණේ මේ තියෙන මේ විදිහටම තියෙනවා ත්‍රිකෝණයේ උඩ රවුම ඉස්සරහට එනවා මේක යටට නැමෙනවා මේක දකුණු පැත්තට නැමෙනවා ඒ නිසා උත්තරේ 3 කියලා ගන්නවා 67 සමචතුරස්‍ර කඩදාසියක් ගෙන ඒ රූපයේ දැක්වෙන පරිදි හරිමැදින් දෙකට නවා B රූපය පරිදි කඩිර දිගේ කපා කැබලි කරන ලද ලැබෙන කැබලි පිළිබඳ නිවැරදි ප්‍රකාශය වන්නේ මේ කැපුවම එන්නේ දැන් මේක නමපු එකනේ මෙතනින් ඉන්නේ කපන්නේ ඔය කැපුම් මිර වදින්නේ මෙතනින් ඒක දිගෑරියම ඒක ඩබල් වෙලා වදිනවා ඒ කියන්නේ මේ මෙතනින් ත්‍රිකෝණයක් එනවා මෙතනින් ත්‍රිකෝණයක් එනවා මේක නැමුම් රේඛාවක් මේක කැපෙන්නේ නැහැ මෙතනින් ත්‍රිකෝණයක් එනවා ලොකු ත්‍රිකෝණයයි පොඩි දෙකයි ඔක්කොම ත්‍රිකෝණ 3යි එතකොට දීලා තියෙන ප්‍රකාශ ත්‍රිකෝණ කැබලි 3ක ත්‍රිකෝණ කැබලි 4ක ඍජු කෝණාශ්‍ර කැබල්ලක් සහ ත්‍රිකෝණ කැබලි 2කේ උත්තරේ පළවෙනි එකේ තියෙනවා එක උත්තරය ඊගාවට මෙම රූපේ සමචතුරස්‍ර ගාන පොඩි මේ සයිස් ඒවා 1 2 3 4යි 5යි 6යි පොඩි පොඩි ඒවා 6යි ඊට පස්සේ මේ වගේ ලොකු ඒවා 1යි මේ පැත්ත ඉඳලා ගත්තොත් තව එකක් එනවා එතකොට තව දෙක 8යි 8යි ඊට අමතරව මෙන්න මේ හැඩයට ඇවිල්ලා තියෙනවා මෙන්න මෙයා එතකොට එතන එකක් එනවා 9යි. තව ඒ වගේ ඒවා ඉන්නේ නැහනේ. එහෙනම් 9යි. උත්තරේ 1. මෙම කෝප්ප 6 මේසයක් මත පේලියට තබා ඇත. 1 2 3 ඉඳලා 6 වෙනකන් තියෙනවා. නිල් රතු තැඹිලි කහ කොළ හා දම් යන පාට වලින් යුත් බෝල නිල් රතු තැඹිලි කහ කොළ දම් 6ක් තියෙනවා. පාට වලින් යුත් බෝල මෙම කෝප්ප අතර සංගවා ඇත. දැන් අපි ඒක හංගන්න ඕනේ කොහොමද? නිල් බෝලය සංගවා ඇත්තේ තැඹිලි බෝලය සංගවා ඇති කෝප්පයට අඩු අංකයක් ඇති කෝප්පය යටය. පළවෙනි එක මුලින්ම කරන්න බෑ නිල් බෝලේ හංගලා තියෙන්නේ තැඹිලි බෝලය සංගවා ඇති කෝප්පයට අඩු අංකයක් ඇති කෝප්පයට ඒ කියන්නේ නිල් තියෙන්නේ මේ පැත්තෙන් තැඹිලි තියෙන්නේ මේ පැත්තෙන් ලොකු අංකයක තැඹිලි තියෙන ඒක ඔළුවේ තියාගමුකෝ කහ බෝලේ සංගවා ඇත්තේ අංක 5 දරන කෝප්පයට අනිවාර්යයෙන්ම කහ තියෙන්නේ මේකේ කහ පාට කහ රතු බෝලය ඇත්තේ දම් පැහැති බෝලේ සංගවා ඇති කෝප්පෙට යාබද වේ රතුයි දමුයි එක ළඟ තියෙන
අංක 3 කෝප්පේ යට කොළ බෝලේ ඇත්නම් අංක 3 කොළ. දැන් අපි ස්ථිරවම දෙකක් හොයාගත්තා. දැන් ආපහු මුලට යන්න. නිල් බෝලේ සංගවා ඇති තැඹිලි බෝලේ සංගවා ඇති කෝප්පේට අඩු අංකයක් ඇති. දැන් අර මතකද මෙන්න මේක කිව්වා. එක අර බුලට් එකක් මේ බෝලයක් කියන බුලට් එක රතු බෝලේ ඇත්තේ දම් පැහැති බෝලේ සංගවා ඇති කෝප්පේට යාබදව කියලා. යාබදව දෙකක් දාන්න වෙනව නේද? රතු බෝලේ ඇත්තේ දම් පැහැති බෝලේ සංගවා ඇති කෝප්පේට යාබදව. ඒ කියන්නේ රතු මෙතෙන්ට දාලා දම් මෙතෙන්ට දැම්මොත් හරි නැත්තම් මේ දෙන්න මාරු කරලා හරිනේ දාන්න වෙන්නේ. මොකද මේ දෙකට දාන්න එකක් අපි ගාව තියෙනවා. නිල් බෝලේ සංගවා ඇත්තේ තැඹිලි බෝලේ සංගවා ඇති කෝප්පේට අඩු අංකයක් ඇති කෝප්පේ යටය. මෙතෙන්ට නිල් දාලා මෙතෙන්ට තැඹිලි දාන්න පුළුවන්. නිල් මෙහෙ හරියට දාන්න බෑ. එතකොට යාපද දෙන්නෙක්ව ගන්න බැරි වෙනවනේ. බලමු රතු බෝලේ තිබෙන්නේ කුමන කෝප්පේ යටද කියලා අහනවා. එතකොට අපි රතු බෝලේ තියෙන්නේ දැන් මම දාපු විදිහට එක. හැබැයි මේක අපිට මාරු කරන්න අයිතිය තියෙනවා රතු දම්. යාබදවනේ පිටින්න ඕනේ. එතකොට රතු මෙතෙන්ට දාලා මෙතෙන්ට දම් දැම්මොත් උත්තරයක් එනව නේද? ඒ කියන්නේ රතු තියෙන්නේ හරියටම දෙවනි කෝප්පේ යට. උත්තරේ 1. හරි. ඊළඟට 70. 1 2 3 4 5 මෙම කාඩ්පත් උපයෝගී කරගනිමින් පහෙන් ආරම්භ කර සෑදී හැකි එකිනෙකට වෙනස් ඉලක්කම් 5කින් යුත් සංඛ්‍යා ගන්න කීයද? මේකෙන් සංඛ්‍යා හදන්න ඕන. සංඛ්‍යා ගොඩක් හදන්න පුළුවන් ඉලක්කම් 5 සංඛ්‍යා. මේකේ 5 කියන එක ගැන පොඩි කතාවක් කියලා තියෙනව නේද? 5න් ආරම්භ කර තමයි හදන්න. ඒ කියන්නේ 5 කියන එක පුතේ ස්ථිරයි. හැම වෙලේම 5 කොහෙට දෙන්න ඕන? ඉස්සරහට එන්න. 5 හැම එකෙම ඉස්සරහ තියෙනවා කියන්නේ ඇත්තටම 5 නැතුව හැදුවත් කමක් නැහැ. ඇත්තටම වෙන්න ඕනේ 5 ඉලක්කම් පැත්තකට දාලා අපි බලන්න ඕනේ ඉතුරු ඉලක්කම් වලින් ඉලක්කම් 4 ඒවා කීයක් හදන්න පුළුවන්ද කියන එක. පුතාට තේරුණාද? ඉලක්කම් 5ක් තිබ්බට 5 ඉලක්කම ස්ථිරයිනේ. ඒක හැම එකටම දාන්න ඕනේනේ. එහෙනම් අපි දන්නවා ඒක පැත්තකින් තියලා ඉතුරු ටික වෙනස් කර කර හදන්න පුළුවන් සංඛ්‍යා කීයක් තියෙනවද කියලා හොයාගත්තොත් උත්තරේ හරි නේද? ඕන 5 ඉස්සරහට දාලාම හදමු සමහර අයට පැටලෙන හින්දා. 5 ඉස්සරහට දැම්මොත් 1 දැම්මා. 2 3 4 කියලා දැම්මා. 5ත් එක්ක 1 දාලා 2 3 4 වෙනස් කර කර යන්න හොඳේ. 2 3 4 2 3 4 2 දැම්මා 3 4 මාරු කරලා 4 3 කියලා දැම්මා 5යි 1යි දැම්මා ආයි 2 දාලා බෑ 4යි දැන් 2 දැම්මට පස්සේ 3 4 මාරු කරා 4 3 මාරු කරා දැන් 2 නැතුව වෙන එකක් දාන්නවා 5යි 1යි 1 දැන් 2 නැතුව 3 දාමු 3 දැම්මම 4 මෙතෙන්ට එනවා 2 මෙතෙන්ට ගන්න පුළුවන් ආයි 5යි 1යි 3ත් එක්ක මේ දෙන්න මාරු කරනවා 4යි 2යි 4 කරා 5යි 1යි දැන් 2 ඉලක්කම ගත්තා 3 ඉලක්කම ගත්තා දැන් 4 ගමු 5යි 1යි 4යි 2යි 3යි ආයි 5යි 1යි 4යි 2යි 3 මාරු කරලා 3යි 2 දැන් ඔන්න බලන්න හොඳේ 5 ඉලක්කම මුලට අරගෙන ඊළඟට 1 ඉලක්කම අරගෙන වෙනස් කර කර හදන්න පුළුවන් සංඛ්‍යා ඔක්කොම හැදුවා මේ 2 ඉලක්කම තුන්වෙනියට අරන් දෙකක් හැදුවා 3 ඉලක්කම තුන්වෙනියට අරන් දෙකක් හැදුවා 4 ඉලක්කම තුන්වෙනියට අරන් දෙකක් හැදුවා 5 ඉලක්කම තුන්වෙනියට අරන් හදන්න බෑ 5 කියන එක ඉස්සරහට දාන්න ඕනේ ඒ කියන්නේ ඇත්තටම 5 පැත්තකින් තිබ්බත් කමක් නෑ 5 මේකටම දානවා කියලා අපි දන්නවා එහෙනම් අපි මේ ටික වෙනස් කර කර දැන් මෙතන අපි හිතන්න ඕනේ 1 ඉලක්කම ඉස්සරහට අරගෙන අපි කීයක් හදලා තියෙනවද 1යි 2යි 3යි 4යි 5යි 6යි
එකේ ඉලක්කම ඉස්සරහට අරගෙන 6ක් හදලා තියෙනවා. දෙකේ ඉලක්කම ඉස්සරහට අරගෙන මේ වගේ සංඛ්‍යා 6ක් හදන්න පුළුවන්. තුනේ ඉලක්කම ඉස්සරහට අරගෙන 6ක් හදන්න පුළුවන්. හතරේ ඉලක්කම ඉස්සරහට අරගෙන 6ක් හදන්න පුළුවන්. ඉස්සරහා කියන්නේ ඉස්සරහාම නෙමෙයි හොඳේ. ඉස්සරහාම මෙයාව දානවා. දෙවණියට අරගෙන කියන එක හොඳේ. ඔච්චරයි හදන්න පුළුවන්. මේ එතකොට සංඛ්‍යා කීයද? 24ක් තියෙනවා. මේ 24ම ඉස්සරහා කවුරු ඉන්නවද? පහේ ඉලක්කම ඉන්නවා. right. ඕක හදන්න මම ඔයාලට කෙටි ක්‍රමයකුත් කලිනුත් දැන් මේ වගේ ගානක් දෙකක් අපි හැදුවා. හරිද? මම කෙටියෙන් ක්‍රමයකුත් කිව්වා. දැන් මම එහෙම නැතුව මේ දිග ක්‍රමෙත් හදලා පෙන්නුවා. පෙන්නුවේ ඇයි එහෙම පෙන්නුවේ? එතකොට දැන් ආදි කලින් එකේ ඒ අවස්ථාවේ උත්සාහ කරපු කෙනට දැන් තේරෙනවා වැඩි. මේ જાති දැන් ඇත්තටම කිව්වොත් පුතේ මෙන්න මේ කියන ඉලක්කම් 4 වෙනස් කර කර හදන්න පුළුවන් උපරිම සංඛ්‍යා ගාන අපි හැදුවේ. ඒ වගේ ගානක් ආවොත් මං කිව්වා ඔයාට මොකද්ද කරන්න කියලා. මේ ටික 1 2 3 4 නේ හතරක් තියෙනවා. නැත්තම් ඔකට ABCD කියලා දුන්නත් කමක් නැහැ. 1 2 3 4 දීලා තියෙනවා නම් කෙලින්ම 1 2 3 4 ගුණ කරා. එක් වරක් 2 2යි දෙවරක් 3 6යි 6 වරක් 4 24යි. උත්තරේ 2. එහෙම ගත්ත හැකි අරම ලියන්න ඕනේ නැහැ. ඔයාලා කිව්වොත් තව මේ මම ඔය වගේ ගානක් කියන්න. ABCD යන ඉලක්කම් 4 ඉලක්කම් නෙමෙයි යන අකුරු 4 මාරු කර කර ලියන්න පුළුවන් උපරිම ආකාර ගණන කොච්චරයි? මේකට 1 දැම්මා, මේකට 2 දැම්මා, මේකට 3 දැම්මා, මේකට 4 දැම්මා මොනා කරා? ගුණ කරලා උත්තරේ දැම්මා. හරිද? right. 71 සිට 75 වෙනකම් කරා. හැට හයට පිළිතුර 3 66ට පිළිතුර 3 60ට 2 60 අහලා තිබුණා 60 අපි අද කළෙත් නෑ එදා කළේ. දැන් 75 වෙනකම් කරන්න. මේ 73 වචනයක් අඩුයි පොඩක් ලියා ගන්න පොතේ. සුමුදු ළඟ වර්ග 4ක කාසි තිබේ. 73 කියවන්නේ සුමුදු ළඟ වර්ග 4ක කාසි තිබේ. සෑම වර්ගයකින්ම ඇත්තේ සමාන කාසි ගණනකි. ඔහු ළඟ ඇති මුළු මුදල රුපියල් 72 නම් ඔහු සතුව තිබෙන අන්න එතනින් දාන කාකපාදයක්. ඔහු සතුව තිබෙන
උඩින් ලියන්න කාසි ගණන. එතකොට ඒක කියවෙන්නේ ඔහු සතුව තිබෙන කාසි ගණන විය නොහැක්කේ.
62ට උත්තරේ අහලා තිබ්බා 62ට එක උත්තරේ. හරිනේ අපි කරන්න කියලා තියෙන්නේ 75 වෙනකම් 71 සිට. දැන් අපි සාකච්ඡා කරන්නයි යන්නේ. පුවත්පත් 5යි සංග්‍රහ 2යි පළවෙනි කොටුවේ 71 වෙනි ප්‍රශ්න. පුවත්පත් 5යි සංග්‍රහ 2යි 150යි. දෙවනි කොටුවේ පුවත්පත් 2යි සංග්‍රහ 5යි 186යි. මේ මිල ගණන් තියෙනවා නම් පුවත්පතක් හා සංග්‍රහයක් මිලට ගැනීමට අවශ්‍ය මුදල කොපමණද? පුවත්පතක් සහ සංග්‍රහයක් අපිට පුළුවන් මේකේ හරියටම බැලන්ස් වෙන්න දීලා තියෙනවා. පුවත්පත් ගාන මෙතන 5යි මෙතන 2යි ඔක්කොම කීයද? 7යි. මෙතන සංග්‍රහ 2යි මෙතන සංග්‍රහ 5යි ඔක්කොම 7යි. ඒ කියන්නේ මෙතන තියෙන්නේ පුවත්පත් 7යි සංග්‍රහ 7යි මුළු ඔක්කොම පුවත්පත් 7යි සංග්‍රහ 7යි මේ කොටු දෙකේම තියෙන. කොටු දෙකේම එකතුව 150 186යි. කොටු දෙකේම එකතුව 150යි 186යි එකතු කරලා බලමු. 6.6 8 5 13 3 ඉතුරු එකක් 1 3 3යි 336යි. එහෙනම් පුවත්පත් 7යි සංග්‍රහ 7යි කියන එකේ එකතු වෙන්නේ 336යි. මේ කියන්නේ සෙට් 7ක්නේ. පුවත්පත් සහ සංග්‍රහ සෙට් 7 ගන්න. අපිට මෙතන ඕනේ පුවත්පතක් සහ සංග්‍රහයක්. ඒ කියන්නේ සෙට් එකක් ඕන. සෙට් එකක් ඕන නම් අපි මොකද කරන්න ඕනේ? මේක බෙදන්න ඕනේ 7. 336 බෙදීම 7. 33ට 7 වා 4යි. 4ක් 4 28යි. 33න් 28ක් අඩු කරාම ඉතුරුයි 5. 6 පල්ලෙහාට ගියනවා 56 හැදෙනවා. 56ට 7 ඒවා 8යි. 4ක් 8 56යි ඉතුරු නෑ බිඳුවයි. ඒ කියන්නේ අරක 7න් බෙදුවම පුවත්පත් 1යි සංග්‍රහ 1යි මිල ලැබෙනවා රුපියල් 48යි කියලා. right. උත්තර ටික දැන් මේ අන්තිමට ඔක්කොම ටික කියනවා. දැන් තැනින් පුතාලා උත්තර අහනකොට මම එකක් දෙකක් කිව්වම අනිත් පැත්ත අහනවා. ඒ නිසා අවසානයේදී ඔක්කොම ටික කියන්න. කඩේක පැණි බෝතල් 60ක් බැගින් නැති රාක්ක දෙකක් තිබුණේය. 60 ගානේ රාක්ක දෙකක් තිබුණා කියන්නේ පැණි බෝතල් 120ක් තියෙනවා. එක් දිනක පැණි බෝතල් 20ක් බැගින් දින 4ක් විකිණීම සඳහා ඉවතට ගන්නා ලදී. 20 ඒවා 4ක්. ඒ කියන්නේ 80ක් ඉවත් කරලා මේ 120න් 80ක් ඉවත් කරලා රාක්කවල ඉතිරිව තිබුණ බෝතල් ගණන තිබුණ බෝතල් ගණනින් කවර භාගයක්ද? තිබුණ කීයක්ද? 120ක්. ඉතුරු කීයද? ඉවතට ගන්නා රාක්කවල ඉතිරිව තිබුණ බෝතල් ගණන 120න් 80ක් ගියා. විකුණුවා. ඉතුරුනේ 40යි. ඒ 40. එන 120න් 40 තමයි උත්තරේ. භාග සංඛ්‍යාවක් ලෙස. එහෙම උත්තරයක් නැහැ. අපිට මේක සරල කරන්න පුළුවන්. මේක සරල කරනවා කියන්නේ පුතේ උඩයි යටයි දෙන්නම බෙදනවා. බිඳුවර බිඳුව කපන්න පුළුවන්. 120න් 40 කිව්වත් එකයි 12න් 4යි කිව්වත් එකයි. මේ ක්‍රම අල්ල ගන්න. මේවා ලේසි හොඳේ. මේවාට ලොකු වුණාම ගණන් හදන්නෙත් මෙහෙම තමයි. 12න් 4 ආවනේ. දැන් ආයෙ ඒක බෙදන්න පුළුවන්. තුල්ලේ භාගයක්. මෙතන තියෙන 3න් පංගුයි 6න් පංගුයි නේද? මේක අපි 3න් පංගු වෙන්න බෙදමුද? ඒ කියන්නේ 4න් බෙදුවා නම් මේ උඩයි යටයි 4න් බෙදන්න පුළුවන් නේද? 12 4න් බෙදුවම කීයද? 12 4න් බෙදුවම ඉන්නේ 3යිනේ.
අන්න 3න් පංගු බවටපත් වෙනවා. 4 4න් බෙදුවම 1යි. එහෙනම් උත්තරේ 3න් 1යි. දෙක උත්තර. හත්තුන. සුමුදු ළඟ වර්ග 4ක කාසි තිබේ. වර්ග 4. ඒ වර්ග 4 තමයි උත්තරවල තියෙන්නේ. සෑම වර්ගයකින්ම ඇත්තේ සමාන කාසි ගණනක. මෙන්න මේක තමයි අපිට ගාන හදන්න ඕන වෙන්නේ. හැම වර්ගයකින්ම තියෙන සමාන කාසි ගණන. ඔහු ළඟ ඇති මුළු මුදල රුපියල් 72ක් නම් ඔහු සතුව තිබෙන කාසි ගණන මම මෙතන හදන්න කිව්වා. කාසි ගණන විය නොහැක්කේ 72. ඒ කියන්නේ ඔක්කොම කාසි වල වටිනාකම 72යි. කාසි වර්ග 4යි තියෙන්නේ. ඒ කාසි වර්ග 4ෙන් සමානව තියෙනවා. ඒ කියන්නේ මොකද්ද වෙන්න ඕනේ? 72 මේ කාසි වල වටිනාකමෙන් ගානට බෙදෙන්න ඕනේ හරියට. එහෙන් බෙදෙන ගානක් ආවොත් ඔහු සතුව තිබෙන කාසි ගානක් තමයි ඒ තියෙන්නේ. බෙදෙන්නේ නැත්නම් ඔහු සතුව තියෙන කාසි ගානක් නෙමෙයි. හදලා බලමුකෝ. දැන් ඔම කිව්වට තේරෙන්නේ නැහැ. මෙතන තියෙන රුපියල් 2 රුපියල් 5 රුපියල් 10 මුළු එකතුව බලන්න. රුපියලයි රුපියල් 2යි 3යි. 3යි 5යි 8යි. 8යි 10යි 18යි. එතන මෙයා ගාව තියෙන්නේ රුපියල් 18ක් මෙතන තියෙන්නේ. උත්තරේ තියෙන රුපියල් 18ක්. ඊළඟ රුපියල් 20 රුපියල් 2 22යි. රුපියලක් ආව 23යි. 23යි 5යි 28යි. දෙවනි උත්තරේ තියෙන රුපියල් 28ක්. ඒ කියන්නේ මේ දෙවනි උත්තරේ තියෙන කාසි සෙට් එකෙන් 28ක් හැදෙන්නේ. තුන්වෙනි උත්තරේ තියෙන්නේ රුපියල් 10 5. 10යි 5යි 15යි. 15යි 20යි 35යි. 35යි රුපියල ද තියෙන්නේ. රුපියල් 10 රුපියල් 5 රුපියල් 20 රුපියල් 10 රුපියල් 5යි. හරි 36ක් එන්නේ. දැන් බලන්න මට කියන්න. දැන් රුපියල් 72ක් නේ තියෙන්නේ. රුපියල් 72ක් තියෙන්නේ මෙන්න මේ කාසි වල වටිනාකම් මෙන්න මේ කාසි වලින් සමානවල. 72 18න් බෙදෙනවද? ඔව් බෙදෙනවා. 72 කියන්නේ 18ව 4ක්. 18යි 36යි 36යි 72යි. 72 බෙදෙනවා පුතේ කීයෙන්ද? 36. 28න් බෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ උත්තරේ මොකද්ද? දෙක උත්තර. පොඩ්ඩක් ඉන්න අහගන්න මේක. පළවෙනි උත්තරේ තියෙන්නේ කාසි 4යිනේ හැම එකෙම තියෙන්නේ. 18නේ. ඒ කියන්නේ මට කියන්න කාසි වර්ග 4ක් නේ තියෙන්නේ. ඒ 4ෙන් තියෙන්නේ කාසි සමානවනේ. කාසි වර්ග 4ෙන් සමානවනේ තියෙන්නේ. එහෙනම් මට කියන්න පළවෙනි එක අපි ගත්තොත් මෙන්න මේ ටික තමයි තියෙන්නේ කියලා අපි හිතුවොත් ඒ කියන්නේ මේ කෙනා ගාව සුමුදු ළඟ රුපියල් 2 රුපියල් 5 රුපියල් 10 කියන කාසි ටික තිබ්බොත් පළවෙනි උත්තරේ තියෙන කාසි ටික තිබ්බොත් එයා ගාව තියෙන්නේ කාසි කීය ගානේද? කීය ගාන? අතින් පෙන කාසි 4 ගාන. 4 ගාන. ඇයි ඒ? 72 18න් බෙදුවම එන්නේ කීයද? 4යිනේ. නේද? ඒ කියන්නේ යා ගාව තියෙන්නේ රුපියලේ කාසි 4යි. රුපියල් 2 කාසි 4යි. රුපියල් 5 කාසි 4යි. රුපියල් 10 කාසි 4යි. ඔන්න හදලා බලන්න. 10ව 4ක් 40යි. 5ව 4ක් 20යි. 2ව 4ක් 8යි. රුපියලේ 4ක් 4යි. 40යි 20යි 60යි 68යි 4යි 72. දැන් මට
දැන් හැමෝම හරියට කියයි මේක. එයා ගාව තියෙන කාසි රුපියල් 10 රුපියල් 5 රුපියල් 20 රුපියල නම් එයා ගාව තියෙන්නේ මේ හැම කාසියකින්ම කීය ගානද? කාසි කීය ගානක් තියෙන්නේ? 72 බෙදන්න කීයද? 36. දෙකයි. දෙක ගන්න. 10 කාසි දෙකක් තියෙනවා 20යි. 5 කාසි දෙකක් තියෙනවා 10යි. රුපියල් 20 කාසි දෙකක් තියෙනවා 40යි. රුපියල් 1 කාසි දෙකක් තියෙනවා 2යි. එකතු කරලා බලන්න. 20යි 40යි 60යි 60යි 70යි 70යි 2යි 72යි. right. 73 වෙනි එක. 74. මැජික් සංදර්ශනයක සිටි මැජික් ශිල්පියෙකුට කාසියක් ලබා දුන් විට එය වර්ග කර යම්සම් වර්ග කර කියන්නේ වර්ග කර පෙන්නනවලු. ඒ කියන්නේ ඒකේ තේරුම දීලා තියෙනවා. යම් සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන්ම ගුණ කරනවට අපි කියනවා වර්ග කරනවා කියලා. දෙකේ වර්ගය කීයද මට උත්තරේ පෙන්නන්න. දෙකේ වර්ගය කීයද? 4යි. very good. තුනේ වර්ගය කීයද? තුනේ වර්ගය 3 වරක් 2 නෙමෙයි. 3 වරක් 3 9. දෙකේ වර්ගය හැදෙන්නේ දෙවරක් 2 4. තුනේ වර්ගය හැදෙන්නේ 3 වරක් 3 9. පහේ වර්ගය කිව්වොත් 5 වරක් 5 25. ඉතින් වර්ග කරනවා කියන්නේ එයාගේ අතට රුපියල් 5ක් දුන්නොත් එයා ඒක 25ක් කරලා පෙන්නනවා මැජික් කාර්යය. එතකොට මැජික් සංදර්ශනයක සිටි මැජික් ශිල්පියෙකුට කාසියක් ලබා දුන් විට එය වර්ග කර පෙන්වයි. සංදර්ශනයේ නැරඹීමට පැමිණි පුද්ගලයන් 3 දෙනෙකු ඔහුට කාසි 3ක් ලබා දුන් විට ඔහු රුපියල් 525ක් ලබා දුන්නේ නම් ඔහුට ලබා දුන් කාසි මොනවද? එයා 525ක් හදලා බලමු. මෙතන පහේ කාසියක් දුන්නොත් කීය දෙන්නේ? 25ක් එනවා. ඒ 5 වරක් 5 25 කරලා දෙනවනේ යා. 10 කාසියක් දුන්නොත් 10 වරක් 10 100 කරනවා. රුපියල් 2 කාසියක් දුන්නොත් 2 වරක් 2 4ක් කරනවා. එතකොට මෙතන 100යි 25යි 125යි 4යි 500 ගණක් හැදිලා නැහැ. රුපියල් 20ක් දුන්නොත් 20 20ක් 400ක් කරනවා මෙයා සල්ලි. මරුනේ. රුපියල් 10ක් අතර දුන්නොත් 10 වරක් 10 100ක් කරනවා. රුපියලක් දුන්නොත් එක් වරක් එකක් කරනවා. 400යි 100යි 500යි 500යි 1යි 500යි. තුන්වෙනි උත්තරය. රුපියල් 5ක් දුන්නොත් 25ක් කරනවා යා. 5 වරක් 5 25ක් කරනවා. රුපියල් 10ක් අතර දුන්නොත් 10 වරක් 10 100ක් කරනවා. රුපියල් 20ක් දුන්නොත් 20 20ෙන් ගුණ කරාම 400ක් කරනවා. 400යි 100යි 500යි 500යි 25යි 525යි. එහෙනම් එයාගේ අතර දීලා තියෙන්නේ තුන්වෙනි උත්තරයේ තියෙන කාසි ගාන. right. හෙට මම පන්තියක් කරන්නත් හිතුවා. හිතලා කරන්නේ නැහැ කියලා හිතුවා. එපාද? ඒක තමයි මට හිතුණා හෙට ඕනේ නැහැ කියලා. හෙට නිවාඩුවක් හම්බෙන්නේ පොසොන්නේ නේ. ලොකු පොයක් නේ. ඊළඟ පොයට නම් එකක් කරමු. අමතර පන්තියක් දෙකක් දානවා වැඩි කරන්නේ නැහැ කියලා මං කිව්වා යාට. හොඳේ. පන්තියක් දෙකක් අමතරව දැන් අපි දානවනේ කී සතියෙත් දැම්මේ. ඒ වගේ ඉතින් මේ සතියෙත් මම ටක් ගාලා කියනවා කිව්වොත් ඕගොල්ලෝ එන්න පැයක් එකමාරක් කරන්නේ ගොඩක් වෙලා කරන්නේ නැහැ. ඒතකොට නිදා ගන්නවනේ. චුට්ටක් වෙලා කරාම නිදිමත එනකොටම වගේ නවත්තනවා. හරිද? right. 75. කුමාරි වැඩි කොට දාගන්න එපා අපිනේ. ඔගොල්ලොත් මානසිකව වැඩ කරන්න ඕනේ. මල්ගසක සෑම මලකම සමනලයකු බැගින් විය. ඔවුන් පියඹා ගොස් නැවත පැමිණි විට සමනල්ලු ගන්න දෙගුණ වී පැමිණියේය. මල්ගසක සෑම මලකම සමනලයකු බැගින් ඔවුන් පියඹා ගොස් නැවත පැමිණි විට සමනල්ලු ගන්න දෙගුණ වී පැමිණියේ. එක් සමනලයකට මලක් නොමැති වූයේ නම් එක් සමනලයකට මලක් නොදෙන්න මුලින් සිටුවා.
පැමිණෙනකොටනේ මල් ගසක සෑම මලකම සමනලයකු බැගින් විය. ඔවුන් පියඹා ගොස් නැවත පැමිණි විට සමනැල්ලු ගණන දෙගුණ වී පැමිණේ. එක් සමනලයකුට මලක් නොමැති වූයේ නම් මුලින් සිටි සමනැල්ලු ගණන කි. පියඹලා ආවම දැන් ඉන්න ප්‍රමාණය දෙගුණ වෙලා එනවා. හිතන්නකො මෙහෙම. මල් ගසක සෑම මලකම සමනලයකු බැගින් විය. මල් ගහක් තියෙනවා. මල් තියෙනවා. පළවෙනි උත්තරේ අනුව මං කියන්නේ. එක සමනලයක් ඉන්නේ. එයා මේකේ ඉන්නවා. එයා ගිහිල්ලා එනකොට ඩබල් වෙලා එනවා. එතකොට එයා මේකේ වහනවා. අර ඩබල් වෙලා එන අනිත් එක්කෙනාට මලක් නැහැ. මේක තමයි උත්තරේ. දෙක ඔය විදිහට හැදුවොත් එහෙම. ඒ කියන්නේ ගහේ මල් දෙකක් තියෙනවා. සමනල්ලු දෙන්නෙක් ඉන්නවා. ගිහිල්ලා එනකොට හතරක් වෙලා එනවා. එතකොට එක්කෙනෙක්ට නෙමෙයි මලක් නැත්තේ. දෙන්නෙක්ට මලක් නැති වෙනවා. මේකේ මල් තුනක් ගත්තොත් එහෙම මම මේ තේරෙන්නේ නැති අයට පැහැදිලි කරන්න. මල් තුනක සමනල්ලු හිටියොත් ගිහිල්ලා එනකොට 6ක් වෙනවා. එතකොට 3 දිනෙකටම මල් නැහැ. මේක තමයි ඔය කියන කතාව වෙන්නේ. එක උත්තරය. right. තව පහක් නම් හදන්න බෑ. දෙකක් හදන්න 76 77 හදලා ඉවර කරමු. 76යි 77යි විතරක් හදලා ඉවර කරමු.
right. විකාශ ළඟ රුපියල් 80යි 100යි අතර මුදලක් ඇත. විකාශ ගාව තියෙනවා රුපියල් 100යි 80යි අතර මුදලක්. 80යි 100යි අතර මුදලක් තියෙනවා. සඳුන් ළඟ රුපියල් 160කට අඩු මුදලක් ඇත. සඳුන් ළඟ 160කට වඩා අඩු මුදලක් තියෙනවා. විදුර ළඟ රුපියල් 20ත් 90ත් අතර මුදලක් ඇත. විදුර ළඟ රුපියල් 20යි 90යි අතර මුදලක් තියෙනවා. කසුන් ළඟ රුපියල් 50ට වැඩි මුදලක් ඇත. කසුන් ළඟ රුපියල් 50කට වඩා වැඩිපුර තියෙන කොච්චරද දන්නේ කොච්චරක් හරි මේ අයගෙන් අඩුම මුදලක් තිබිය හැක්කේ මෙයා ගාව අනිවාර්යෙන් 80ට වැඩි මෙයා ගාව අනිවාර්යෙන් 20ට වැඩි තියෙනවා මෙයා ගාව 50ට වැඩි තියෙනවා හැබැයි මෙයා ගාව සඳුන් ගාව තියෙන 160ට වඩා අඩුයි ඉතින් 160ට වඩා අඩුයි කියන්නේ 20ටත් වඩා අඩු වෙන්න පුළුවන් නිසා උත්තරේ මොකද්ද සඳුන් right 77 මේකේ කුඩා ධාතු කැට යොදා ගනිමින් නිර්මාණය කර ඇති මෙම ඉදිකිරීම භාවිතා කර ඇති ධාතු කැට ගා එකයි හරියට මෙතන එකයි තියෙන්නේ මෙතන යනකොට දෙකක් මේකට යනකොට තුනක් තියෙනවා මේකේ හතරක් තියෙනවා උසට හොඳේ මේකේ 1 2 3 4 5ක් තියෙනවා ඊළඟ එකේ 6ක් තියෙනවා මැද එක පැත්තක තියන්නකො මොකද දන්නව මැද එක හැමෝටම පොදුයිනේ එක පැත්තකින් තියලා 1 2යි මේ ටික එකතු කරන්න 1 2 3 3 3 6 6 4 10 10 5 15 මේ පැත්තේ තියෙනවා 15. ඒතර මේ පඩි පෙළෙත් තියෙනවා 15. මේ පඩි පෙළෙත් 15යි. මේ පඩි පෙළෙත් 15යි. 15 හතරක් 60යි. මැද්ද කීයක් තියෙනවද? මැද්ද හැමෝටම පොදු එකක් තියෙනවා. 6ක්. 60යි 6යි මුළු එකතු කරාම ඔක්කොම එනවා 66ක්. එතකොට උත්තරේ 3. තප්පරෙන් කියන්නම් උත්තර ටික මුල ඉඳලා කියන්න කිව්වනේ. අපි පටන් ගත්තේ 61කින් හරිද පිටු අංක 20 61 තියෙන්නේ 61ට 3 62ට 1 63ට 2 64ට 3 65ට 2 66ට 3 67ට 1 68ට 1 69ට 1 70ට 2 71ට 3 72ට 2 73ට 2 74ට ආනේ 74 කරේ නේ 73 කරේ නේ ආනේ කළා මැජික් එක කෙනාට දුන්න සල්ලි නේද 3 74ට 3 75ට 1 76ට 2 77ට 3 එතනින් ඉවර වුණා right එහෙනම් අපි නැවත හම්බෙමු හෙට දාන්නේ නැහැ මම පන්තියක් හොඳේ සමහරට අනිද්දා පොඩ්ඩක් වගේ කරන්න පුළුවන්. එහෙනම් නැගිටින්න පුතේ. සුබ දවසක්. සුබ රාත්‍රියක්.
ආයුබෝවන්